හායි ළමයි අපි දැන් මේ ඉන්නේ ඊජිප්තුවේ තවත් එක විශේෂ තැනක. ඒ තමයි ඉට්ෆු ටෙම්පල් එක. ඉතින් මේ දේවස්ථානය කැප කරලා තියෙන්නේ හෝරස් දෙවියන් වෙනුවෙන්. හෝරස් කියන්නේ අයිසිස් සහ ඔසයිරිස්ගේ පුතා. ඉතින් එයා සෙට් විරුද්ධව සටන් කරලා ජයග්‍රහණය සමර්පු තැනක් කියලාත් කියනවා මෙතන. ඉතින් මේ දේවස්ථානය ගොඩාක් විශේෂ තැනක්. ඉතින් මේ සම්පූර්ණ විස්තරය බලන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හායි ළමයි. ඉතින් ඕන්න අද මම අරන් එන්නේ ඊජිප්තු වීඩියෝ එකක්. ඉතින් අන්තිමට අපි ඊජිප්තුවේ වීඩියෝ එකක් කළේ කොම්මොම්බ ටෙම්පල් එකේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට තාම බලන්න බැරි වුණා නම් මම මෙතනින් කාඩ් එක දාන්නම් ගිහිල්ලා බලන්න. ඉතින් දැන් අපි මේ යන්නේ කොම්මොම්බ පහු කරගෙන ඊජිප්තුවේ තවත් සිටි එකකට. ඒ තමයි ඉට්ෆු සිටි එක. තමයි අර තියෙන්නේ මේ ලොකු වගාව. මේ ළමයි මේ මාකට් එකක් මේ අපි දැන් මේ කොම්මොම්බ ඉඳලා යන්නේ ඊජිප්තුවේ උතුරු පැත්තට වෙන්න තියෙන තවත් වැදගත් තැනකට. ඒ තමයි ඉට්ෆු ටෙම්පල් එක බලන්න. මේක තියෙන්නේ ඉට්ෆු සිටි එකේ. ඒ කියන්නේ නයිල් ගඟේ බටහිර පැත්තේ තමයි මේ ටෙම්පල් එක තියෙන්නේ. ළමයි ඔයාලට පේනවද මේ පාර දෙපැත්තේ තනිකරම කාන්තාරේ විතරයි. පාර දූවිලි වලින් වැහිලා තියෙන තනිකරම හරිම පාළු ගතියයි. ගෙවල් දොරවල් කිසිම දෙයක් නැහැ. ඉතින් සමහර තැන්වල ඉතින් රට ඉනිගස් විතරක් තියෙනවා. ළමයි ඔයාලට පේනවද මේ ගෙවල් එහෙම සේරම එකම විදියයි. අනිත් එක තමයි මෙහි ගෙවල් කපරාදු කරන්නේ නැහැ. ගඩොල් වලින් මදිනවා විතරයි. සමහරට ඉතින් අර මෙහි තියෙන රස්නෙත් එක්ක ගෙවල් ඇතුලේ සිසිලස පවත්වාගෙන යන්න වෙන්නේ නැති මේ කපරාදු කරන්නේ නැතුව ගඩොල් වලින් විතරක් බැඳලා තියෙන්නේ. වලට නයිල් ගඟෙන් එහා පැත්තට යන්න ඕන. ඉතින් මේ පාලම තියෙන්නේ. දැන් මේ අපි පාලම ක්‍රොස් කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් එහා පැත්තට ඉස්සරහට තමයි අපිට ඉක්ෂු හොම්බ වෙන්නේ. ඉක්ෂු සිටි එක. අපි කලින් ආවේ මේ නයිල් ගඟ දිගේනේ. දැන් මේ නයිල් ගඟ ක්‍රොස් කරලා අපි නයිල් ගඟේ එහා පැත්තට තමයි මේ යන්නේ. ඔන්න අපි ආවා ඉෆ්ෆු ටෙම්පල් එකට. දැන් අපි ටිකට් ගන්න හදන්නේ. බලමු අපි මෙතන ටිකට් කොහොමද කියලා. මේකේ ටිකට් ඔෆිස් එක. මේකේ කිසි කෙනෙක්ට ඉජිප්ෂියන් පවුන්ඩ් 550යි. ස්ටුඩන්ට් කෙනෙක්ට ඉජිප්ෂියන් පවුන්ඩ් 275යි. මේකෙත් කාඩ් එකෙන් තමයි පේ කරන්න ඕන. මේකෙත් අවුරුදු 6ට අඩු ළමයින්ට එන්ට්‍රන්ස් එක ෆ්‍රී. මේකත් උදේ 7 ඉඳලා හවස 6 වෙනකන් ඕපන් කරලා තියෙනවා. ටිකට් ඔෆිස් එක ඕපන් කරලා තියෙන්නේ හවස 5 වෙනකන් විතරයි. ඉතින් එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු ඉට්ෆු ටෙම්පල් එකේ විස්තර කොහොමද කියලා. ටෙම්පල් එකේ ටෙම්පල් ඔෆ් හෝරස්, බර්ත් හවුස් එක කියන දේවල් ටික තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ වටේම තියෙනවා ලොකු ගණකම් මේ මඩ් බ්‍රික් වෝල් එකක්. ඒක මේ පන්සල වටේම තියෙනවා. ඔය මඩ් බ්‍රික් වෝල් එකේ මහතනේ ඉතින් මේ දේවස්ථානය කැප කරලා තියෙන්නේ හෝරස් දෙවියන් වෙනුවෙන්. හෝරස් කියන්නේ අයිසිස් සහ ඔසයිරිස්ගේ පුතා. ඉතින් එයා සෙට් විරුද්ධව සටන් කරලා ජයග්‍රහණය සම්පූර්ණ තැනක් කියලාත් කියනවා මෙතන. මේ සෙට් කියන්නේ සිම්බල් ඔෆ් ඊවිල්. ඒ වගේම හෝරස්ගේ තාත්තා වෙන ඔසයිරිස්ව මරපු කෙනා. ඉතින් එයාව පරද්දපු හෝරස්ගේ ජයග්‍රහණය සමරන්න භාවිතා කරපු තැනක් තමයි මේක. ඒ වගේම මේකේ තව විශේෂයක් තියෙනවා. ඒ තමයි ඊජිප්තුවේ සංරක්ෂණය වෙලා තියෙන හොඳම සිද්ධස්ථාන වලින් දෙවන සිද්ධස්ථානයේ විදිහට සැලකෙන්නේ මේක විනාශ වෙලා නැහැ. තාමත් හොඳටම තියෙන තැනක්.
ඒ වගේම තමයි මේක යුනෙස්කෝ ලෝක උරුමයක් හැටියටත් නම් කරලා තියෙනවා. ඒක බර්ත් හවුස් එකක්. එතන තමයි මේ අර මම කලින් කිව්ව බර්ත් හවුස් එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ ඉන්නේ හාතෝර් දෙවකනගේ සහ හෝරස් දෙවියන්ගේ දරුවා. අහි කියලා තමයි කියන්නේ. ඉතින් මේ කැටයමේ පැහැදිලිවම පෙන්වලා තියෙන්නේ හාතෝර් දෙවකන එයාගේ දරුවට බ්‍රෙස්ට් ෆීඩ් කරන විදිහේ කැටයමක්. මේකේ මේ උඩ තට්ටුවකුත් තිබිලා තියෙනවා. මේ තියෙන්නේ මේ උඩ තට්ටුව තියෙන පාඩි පෙළමේ. ඔයාලට පේනවා ඇති මේකේ මේ කැටයම් ගොඩාක් විනාශ කරලා තියෙන්නේ මේ. ඇත්තට මේ මාරේ විදිහට ඒව විනාශ වෙලානේ. ඉතින් මම කලින් කිව්වා වගේම ඉට්ෆු කියන්නේ අපි අර කලින් දැකපු කොම්බෝ පිලේ ඔය වගේ ඊළඟට අපි ඉස්සරහට බලන්න තියෙන එස්නා ඩැන්ඩෙරා වගේ දේවස්ථානයක්. ඉතින් මේවා මේ ටොලමියන් රාජවංශය යටතේ හදපු විහාරස්ථාන. ඉතින් ඒ වගේ ටොලමිවරු විසින් හදපු තවත් එක විශාල දේවස්ථානයක් විදිහට තමයි මේක සැලකෙන්නේ. මේක හදන්න පටන් ගන්න තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 237 දී. මේක මුලින්ම ශාලා දෙකකින් තමයි ආරම්භ කරලා තියෙන්නේ. අවුරුදු 180කට වගේ පස්සේ ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 57 දී 12 වෙනි ටොලමි අපි කවුරුත් හොඳටම දන්න ක්ලියෝපෙට්‍රාගේ තාත්තා තමයි මේක ගොඩක් ලොකුවට හදලා හෝරස් වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ ඉන්නේ ඉට්ෆු දේවස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉස්සරහා. මේක ඇතුලේ තියෙනවා කෝට්යාඩ් එකක්, එතකොට හයිපෝස්ටල් හෝල්ස් දෙකක් සහ සෙන්චුරි එකක්. ඉතින් ඒ ටික ඇතුළත සම්පූර්ණ දේවස්ථානයම තියෙනවා. ඉතින් ඔයාලට මේ මගේ පිටිපස්සෙන් පේන්නේ ලොකු පයිලන් එක. මේ දේවස්ථානය මේ විදිහට ගොඩක් හොඳට සංරක්ෂණය වෙන්න ප්‍රධානම කරුණු කීපයක් තියෙනවා. ඒ අතරින් පළවෙනි එක තමයි මේ වටේම තියෙන මඩ් බ්‍රික්ස් වෝල් එක. ඒක සාමාන්‍යයෙන් ගොඩක් උස වෝල් එකක්. මේ වටේට මේ වෝල් එක තියෙනවා. ඉතින් මේකේ ඉස්සරහා මමිස් එකක්, නයිලෝමීටර් එකක්, ඔයාලට මතක නම් අපි අර කොම්බොම්බොල්දී හම්බුනේ නයිල් ගඟේ වතුර මට්ටම බලන්න. ඉතින් එතකොට ඒ වගේම වෙයාහවුස් එකක් මේ වගේ දේවල් මේ ඉස්සරහා තියෙනවා. මේ පයිලන් එක පහු කරගෙන ආවම අපිට හම්බ වෙන්නේ කෝට්යාඩ් එකක්. මේ ඕපන් ඒරියා එකේ දෙපැත්තෙම තියෙන පෝටිකෝස් දෙකක්. ඉතින් දේවස්ථානයේ ප්‍රධාන තැනට ඇතුල් වෙන්න කලින් තමයි මේක තියෙන්නේ. මේ කෝට්යාඩ් එක විශේෂ වෙනවා තවත් දෙයකට. ඒගොල්ලන්ගේ වාර්ෂික උත්සවයක් තිබිලා තියෙනවා ෆෙස්ටිවල් ඔෆ් ගෝඩ් රියුනියන් කියලා. ඉතින් ඒකෙදී මේ කෝට්යාඩ් එකට හාතෝර් දෙවගනගේ ස්ටැචු එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ ෆෙස්ටිවල් එක පවත්වද්දී මෙන්න මේ කෝට්යාඩ් එක තමයි යූස් කරලා තියෙන්නේ. ඉතින් මේ හාතෝර් දෙවගනගේ මේ ප්‍රතිමාව අරන් ඇවිල්ලා තියෙන්නේ ඩැන්ඩෙරාවල තියෙන හාතෝර් දේවස්ථානයේ ඉඳලා. ඉතින් මේ හාතෝර් දෙවගනගේ ප්‍රතිමාව අරන් ආවට පස්සේ මේ ප්‍රතිමාව එයාගේ සැමියා වන හෝරස්ගේ ප්‍රතිමාව ළඟින් තියෙනවා. ඊට පස්සේ පූජකවරු හාතෝර් දෙවගන ගැබ්ගෙන තියෙනවා කියලා ප්‍රකාශ කළාට පස්සේ තමයි නැවතත් ඒ ප්‍රතිමාව ආයේ ඩැන්ඩෙරාවලට අරගෙන යන්නේ. ඒ වගේම තමයි මේක මේ ඊජිප්තු කතාවල එන විදිහට හාතෝර් දෙවගන මාස 10ක් ගැබ්ගෙන ඉඳලා තියෙනවා. සාමාන්‍ය මනුෂ්‍ය දරුවෙක් නම් මාස 9ක්නේ. හැබැයි ඊට වඩා මාසයක් මේ වැඩි කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය මනුෂ්‍යෙක්ට වඩා හාතෝර් දෙවගනගේ පුතා ශක්තිමත් බවින් වැඩි කියලා තමයි කියන්නේ. ඒ නිසාලු මේ මාස 10ක් කියලා කියන්නේ. ඊට පස්සේ කොහොම හරි මාස 12කින් ආයෙත් මේ පිළිමේ ඩැන්ඩෙරා ඉඳන් ඉට්ෆුවට අරන් එනවා. ඉතින් මේ විදිහට තමයි චක්‍රය දිගින් දිගටම යන්නේ. ඉතින් මේ කණුත් ඇත්තටම ග්‍රීක යුගයේ ඒවා ඒ ස්ටයිල් එකට තමයි හදලා තියෙන්නේ. අර මේ කණුත්තර අපි කලින් දේවස්ථානවල දැකපු ඒවා වගේම තමයි. මෙතෙන්ට ඇවිල්ලා අපි මැද හිටගත්තොත් එහෙම වටේටම කණු 32ක් තියෙනවා. ඒ කණුවල මේ පිටිපස්සෙන් හැමතැනම එක එක විදිහේ කැටයම් රූපාක්ෂර තියෙනවා.
මේ පළවෙනි හයිපෝස්ටයිල් හෝල් එකට ඇතුල් වෙද්දි තියෙන්නේ මේ ෆැල්කන්ස්ලා දෙන්නේගේ ස්ටැචුස් දෙක අර කලින් තිබ්බා වගේම මේකේ මේ පළවෙනි කාමරේ විශාල කුළුණු 12ක් තියෙනවා. ඒ කුළුණු වල මේ උඩ තියෙන කැටයන් නම් එකිනෙකට වෙනස් කැටයම් තියෙන්නේ. මේ ශාලාව මොනකට පාවිච්චි කරාද කියන එක ගැන කිසිම සඳහනක් නැහැ. මේකේ මේ මෙතන වම් පැත්තේ වෙනම පොඩි රූම් එකක් තියෙනවා. ඒක මේ පියුරිෆිකේෂන් චේම්බර් කියලා තමයි කියන්නේ. මෙන්න මේක. මෙතනින් පස්සේ මේ අපි යන දෙවනි හයිපෝස්ටයිල් රූම් එකට. මේක කලින් එකට වඩා ටිකක් පොඩි. මේක මේ ගොඩක් තියෙන චිත්‍ර 12 වෙනි ටොලෙමි රජතුමා මේ දේවස්ථානයේ හදපු හැටි තමයි තියෙන්නේ. මේ දේවස්ථානයේ කන්ස්ට්‍රක්ෂන්ස් කටයුතු සිදු වුණේ කොහොමද කියලා තමයි මේ චිත්‍රවල තියෙන්නේ. මේ දෙවන හයිපෝස්ටයිල් රූම් එකට පස්සේ අපි එන්නේ ඔෆරින් රූම් එකට. මේකේ මේ පඩි පෙලක් වගේ හදලා තියෙනවා උඩට ටෙරස් එකට යන්න. මෙහි තිබ්බ උත්සවයකදී හෝරස්ගේ හාතෝර්ගේ ප්‍රතිමා දෙක උඩ ටෙරස් එකට අරන් ගිහිල්ලා තමයි මේ සෙරමනිය ඒ උත්සවය තියලා තියෙන්නේ. ඒ ප්‍රතිමා දෙක උඩට අරන් ගිහිල්ලා ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඊට ඉරේ ශක්තියෙන් නිකන් අර රීචාර්ජ් කරන්න වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. අපි දැන් මේ ඉන්නේ ටෙරස් එකේ. මේ දේවස්ථානේ මෙතනින් එහාට නම් යන්න බෑ වහලා තියෙන්නේ. ඉතින් අපි ආපහු දැන් මේ පල්ලෙහාට බහිනවා. මේකේ මේ දෙවනි හයිපෝස්ටයිල් හෝල් එකෙන් පස්සේ තව පොඩි පොඩි කාමර 3ක් තියෙනවා. ඒවට යන්න පුළුවන්. ඒකේ මේ දකුණු පැත්තේ තියෙන මේ කාමරේ චේම්බර් ඔෆ් හෝරස් ට්‍රෙෂර් කියලා තමයි කියන්නේ. එතකොට මේ වම් පැත්තේ තවත් කාමර දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි එකට කියන්නේ නයිල් චේම්බර් කියලා. ඊළඟ එක තමයි ලැබොරටරි එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. මේකට මේ පර්ෆියුම් චේම්බර් කියලා කියනවා. මේකේ ළඟටම ගියාම අපිට පර්ෆියුම් සහ ඉන්සෙන්ස් හදන කැටයන් එහෙම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට තියෙන සෙන්චුරි එක. ඉතින් ඒකට ඇතුල් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ පාරාව රජවරුන්ට විතරයි. මේ සෙන්චුරි එකේ තියෙන හෝරස්ගේ පිළිමේ තැන්පත් කරලා තිබිච්ච ග්‍රැනයිට් එක තමයි ඔය තියෙන්නේ. ඒක තාමත් ඒ විදිහටම තියෙනවා. ඒකේ විශේෂත්වය වෙන්නේ දැනට මේ වගේ ප්‍රතිමා තැන්පත් කරන භාවිතා කරපු ග්‍රැනයිට් වලින් හොඳටම සංරක්ෂණය වෙලා තියෙන එකක් තමයි මේක. මේක ඇතුලේ තනි රත්තරන් වලින් හදපු හෝරස්ගේ පිළිමයක් තිබිලා තියෙනවා. ඒකට දවසකට 3 පාරක් බුදු පූජා පවත්වලා තියෙනවා ඒ කාලේ. ඉතින් ඔය ඉස්සරහින් තියෙන හෝරස්ගේ බෝට්ටුව පාවිච්චි කරලා තියෙනවා. ඔය අර කලින් කියපු ෆෙස්ටිවල් එක වෙලාවේදී ඒ පිළිමේ එළියට අරගෙන එන්න. ඉතින් දැන්ට ඔය තියෙන්නේ ඒ විදිහට හදපු ඩුප්ලිකේට් එකක්. මේකේ ඔරිජිනල් බෝට් එක හම්බ වෙලා තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ දැන්ට ප්‍රාන්ශයේ ලුවර් කෞතුකාගාරේ. ඉතින් මෙතන තියෙන ඒ විදිහටම හදපු ඩුප්ලිකේට් එකක්. මෙතනින් එළියට ආවම අපිට හම්බ වෙන්නේ මේ දේවස්ථානයේ වටේ තියෙන බිත්තිය. මේවා තියෙන්නේ රජතුමා දෙවියන්ට එක එක දේවල් පූජා කරනවා. එතකොට පුද සත්කාර කරනවා වගේ තමයි මේ බිත්තිය පුරාම කැටයම් කරලා තියෙන්නේ. ඒ වගේම මේ වෝල් එකේ මේ හෝරස්ගේ සෙඩ්ගේ බැටල් එකේ කැටයම්. එතකොට හැම අවුරුද්දකටම සැරයක් හෝරස් සෙට් එක කරපු යුද්ධයේ ජයග්‍රහණය සමරලා තියෙනවා මේ දේවස්ථානයේ. ඒ වගේම මේ එළියේ බිත්තියේ වෙනමම කැටයම් සෙට් 6ක් තියෙනවා. 10 වෙනි ටොලමි රජතුමයි ඔහුගේ බිරිඳ 3 වන බෙරෙනීස් රජුන. දෙවියන්ට එක එක දේවල් පූජා කරන විදිහේ කැටයම්. මේ ඉට්ෆු කියන්නේ හරිම ලස්සන ටෙම්පල් එකක්. ඉතින් ඊජිප්තුව આવොත් අනිවාර්යෙන්ම බලන්න එන්න ඕන තැනක්. ඉතින් ඉට්ෆු ටෙම්පල් එකේ විස්තර තමයි ඔය ටික. ඉතින් ඊළඟට අපි යනවා තවත් ටිකක් එහාට වෙන්න තියෙන මේ වගේම ලස්සන ටෙම්පල් එකක් බලන්න, එස්නා ටෙම්පල් එක. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට එස්නා වල විස්තරත් එක්ක ඔයාලව හම්බ වෙන්න එන්න. නම් channel එක subscribe කරලා තියාගෙන ගිහින් එන්න.